මේ ගාන හොඳට කියවන්න මේකේ තියෙන්නේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන වස්තුවක් තිරසත් එක් අංශක 60ක කෝණයක් සාදමින් තප්පරයට මීට්‍ර 200ක වේගයකින් ප්‍රක්ෂිප්තයක් නිර්මාණය කරනවා. හරි, එතකොට ඒකේ ඉහළම ලක්ෂයේදී එතකොට අපි දන්නවා ආනත ගමන් ආනත ප්‍රක්ෂිප්තයක් සිද්ධ වෙනකොට ඒකේ ඉහළම ලක්ෂයක් තියෙන. තොඩේ ඉහළම ලක්ෂයේදී මේ අදාළ වස්තුව සමාන කැබලි 3කට පුපුරනවා කියලා තමා කියන්න. එතකොට ඒ සමාන කැබලි 3කට පිපුරුවාට පස්සේ එකෙන් කැබලි දෙකක විස්තර අපිට දීලා තියෙනවා. අනිත් කැබැල්ලේ වේගය ගැන තමයි අහන්නේ. මේ ගාන මුලින් මේ මම දීලා තියෙන රූපිතිය හොඳට බලන්න. මේ පළවෙනි අවස්ථාව ඒ කියන්නේ ප්‍රක්ෂිප්තය සිදු කරන්න කලින් තියෙන අවස්ථාව. එතකොට ඒකෙදී තිරසත් එක් අංශක 60ක කෝණයක් හදලා තියෙනවා. වේගය මම දක්වලා දෙනවා. රයිට්. අපි දැන් කල්පනා කරන්න ඕන දැන් මම මේ කොටස පැහැදිලි කරලා තියෙනවා වෙනත් පාඩමකදී ඔයගොල්ලන්ට මතක ඇති ඔය ප්‍රක්ෂිප්ත සම්බන්ධ මේ වීඩියෝ කෙනෙක්ට බලන්න පුළුවන් ගිහිල්ලා. එතකොට එතනදී අපි පෙන්නනවා මේ වගේ තිරසත් එක්ක හෝ යම්කිසි කෝණයක් සාදලා තියෙන දෛශිකයක්. එතකොට අපි කොහොමද ඒක විභේදනය කරගන්නේ සිරස් අක්ෂයට සහ තිරස් අක්ෂයට. ඒ විභේදනය කරගන්න විදිහට මේක විභේදනය කරගෙන තියෙන ඔයගොල්ලන්ට පේනවා ඊළඟ රූපෙදී අංශක 60ක කෝණයක් තියෙන. එහෙමනම් ඒ කෝණේ තියෙන දෙසට විභේදනය කරන අවස්ථාවේදී කියන තිරසට එතකොට එන්නේ 200යි cos 60 කියන එක cos 60 වගේ අපි දන්නවා. ඒ වගේම උඩුවතට 200යි sin 60 ලෙස මේක විභේදනය කරගන්න පුළුවන්. මේ 200යි m ශ්‍රේණිය කියලා තියෙන ප්‍රවේගය මේ අවස්ථාවේදී මම කරලා තියෙන්නේ විභේදනය කරගන්නවා සිරස් සහ තිරස් අක්ෂ වලට. මේ ගාන හැදීමේ පහසු වෙනුවෙන්. ඊට පස්සේ මෙතන තිබුණ මේ වස්තුව මේ පෙතේ ඉහළම ලක්ෂයට ගමන් කරාට පස්සේ තමයි මේ අදාළ මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඉහළම ලක්ෂයේදී සිද්ධ වෙන විශේෂ දේවල් ඔයගොල්ලන්ට මතකයේ තියෙන්න ඕනේ. මේවා වෙන පාඩමක් එක්ක මේක සම්බන්ධයි. ප්‍රක්ෂිප්ත සම්බන්ධ මේ පාඩමත් එක්ක මේ කොටස සම්බන්ධයක් තියෙනවා. ඉහළම ලක්ෂයේදී තමයි මේ පිපිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඉහළම ලක්ෂයේ විශේෂත්වයන් මොනවද? අපි ඒ පාඩමේ ඉඳන් කතා කරලා තියෙනවා. කෙනෙක්ට ඒ ගැන මතක නැත්තම් ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට සිරස් අක්ෂය කියන්නේ මේ 200 sin 60 කියන මේ සිරස් විභේදනයට අදාළ කොටස ඒ අගය ඒ විශාලත්වය ශූන්‍ය වෙනවා. ඉහළම ලක්ෂයේදී විශේෂත්වයක්. එතකොට ඒක මතකේ තියෙන්න ඕන. එහෙමනම් ඉහළම ලක්ෂයේදී බලපාන්නේ මේ වස්තුව මත මෙන්න මේ 200 cos 60 කියන මේ අගය විතරයි. රයිට්. දැන් අපි මේ පිපිරීම සිද්ධ වෙන්නේ ඉහළම ලක්ෂයේදී නිසා මම කලිනුත් ඔයගොල්ලන්ට කියලා තියෙනවා මේ රේඛීය ගම්‍යතා සංසිද්ධියට අදාළව ගණනය කිරීම කරනකොට අපි හැමතිස්සෙම අදාළ අවස්ථාව ඒ අවස්ථාවට පෙර සහ අවස්ථාවට පසු කියන ඒ ලයින් එක හරියටම අපිට අවබෝධ වෙලා තියෙන්න ඕන ගාන හදන්න නම්. එහෙනම් මේකෙදි මේ පහළම ලක්ෂයේ තියෙන තත්ත්වයන් ගැන හිතන්න අවශ්‍ය නැහැ. ඉහළම ලක්ෂයේ පිපිරීම සිද්ධ වෙන්නේ එතනදී. ඒතකොට ඒ පිපිරීමට පෙර සහ පිපිරීමට පසු කියන අවස්ථා දෙක ගැන විතරක් හිතන්න. එතකොට මේකෙදි ඉහළම ලක්ෂයේ පිපිරීමට පෙර අදාළ වස්තුව තනි වස්තුවක් විදිහට තියෙන්නේ. එතකොට මේ වස්තුවට අදාළ මේ වස්තු ස්කන්ධය දන්න ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒකේ ප්‍රවේගය විතරයි අපිට හොයා ගන්න ඕන ගම්‍යතාවය ලබා ගන්න. එතකොට ප්‍රවේගය හරි පහසුවෙන් ගන්න පුළුවන්. මොකද 200යි cos 60. එතකොට cos 60 යගේ අපි දන්නවා cos 60 කියලා කියන්නේ භාගයයි. එහෙමනම් 200 භාගයෙන් ගුණ කරාම ඒකේ උත්තරය 100යි. එතකොට 100 m ශ්‍රේණියක තමයි මේ ඒ ඉහළම ලක්ෂයේ තියෙනකොට අදාළ ඒ වස්තුවේ ප්‍රවේගය වෙන්නේ. මොකද්ද දිශාව? දිශාව තිරස් අතට මේ දිශාවට. එතකොට එහෙනම් ගම්‍යතාවය කීයද? ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. එහෙමනම් 100ම තමයි නැවතත් උත්තරේ එන්නේ ගම්‍යතාවය. වෙන පෙර ගම්‍යතාවයේ මේ පද්ධතිය මේ වස්තුවේ 100යි kgm ශ්‍රේණියක. ඊට පස්සේ අපිට පුළුවන් පිපිරීමෙන් පසු කොහොමද මේකේ ගම්‍යතාවයන් කියලා බලන්න. මේකේ පිපිරීමෙන් පසු විශේෂත්වය තියෙන මොකද්ද? මේකේ තියෙනවා කොටස් තුනක්ම. ඒ කියන්නේ කැබලි තුනකට සමාන කොටස් තුනකට වෙන් වෙනවලු. එහෙනම් ඒ තුනේම ගම්‍යතා අපි දැනගන්න ඕන. පිපිරීමට පසු බලනකොට. එහෙනම් පසු ගම්‍යතාවල් අපිට අවස්ථා තුනකදී ගන්න වෙනවා ඒ කැබලි තුනට අදාළව.
එනොත් මම පලවෙනි අවස්ථාව කියල දාලා තියෙන අපිට වේගය හොයන්න තියෙන කොටසේ ගම්මතාවේ. එතොට ඒක ස්කන්දය අපි දන්න සමාන කොටස්තුන කරන කැඩුනේ හෙනම් එක බෙදීම තුනයි මොකද කිලෝග්‍රෑම් එකයි ස්කන්ධ තියෙන එන හරි එක ගුණ කරන්න ඕන ප්‍රවේගෙන් අපි ප්‍රවේග තමයි දන්න ඇත්තේ එක තමයි හන්නෙත් එනකට අපි වී කියලා විජයගයක් දාගම එතකොට හෙනම් වී බෙදීම තුන තමයි ඒ කොටසේ ගම්මතාව අනිත් කැබලි දෙකේ ගම්මතාවත් අපිට හොයන්න පුළුවන් හැබැයි මම හෙව්වෙන හැ උගලට තේරනති ඇයි කියල මං එකත් පැදිරි කර දෙන කලින් තැනකද එකට හේතුව අපි මේ වෙලාවේ පසුගම්මතාවය සලකන්නේ එනත මේරේකී කමත සස්ය අපි දාන්න යන්නේ අපිට තේරෙනවා මේ ගාන තිරස් අතර තමයි මේ වැඩේ කරන්න හදනමකද පෙරගම්මතාවත් අපිගත තිරස් අතර මේ විදිහට එනම් පසුගමතාවත් අපි ගන්නේ තිරස් අතර තකොට දෙවැනි අංශුව සහ තුන්ගනි වස්තුවේ කොටස් කෑලි දෙකම සිරස්ව ඉහලටසා සිරස්ව පහලට තිය ඒගැන ලම්භකව අපි දන්නවා ලම්භකව තියෙන දෛශිකවලින් ඊට අභිලම්භව තියෙන අදෛශිකවලට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නෑ එනම් මේ ගාන කෙරෙහි මේ දෙන්නගේ දායකත්වයක් නෑ ඒ නිසාක නිකං අපි හොයන්න යන්න අවශ්‍ය නෑ නිසම මේක හෙව්වෙන එහෙමනම් පසුගම්මතා විදිහට අපිට මේ පද්ධතිය දකින්න පුළුවන් වෙන මෙන්න මේ කොටසට අදාළ මෙ වී බෙදීම තුන කියන කොටස විතරමයි එහෙමනම් ්‍රේකී කම්මතා සසී මුූල ධර්මයට අනුව පසුගමතා සමාන පෙරගම්මතාව කියල අපි සරලවදාගම එතකොට මේ විදියට සමීකරණය ගොඩනගෙන බොහුම් පාසයෙන් පිළිතුර ලබාගන්න පුළුව පැහදිලි ඇති කියල මං හිතන මොනහරි ගැටලුවත් තියෙනවන අහන්න මොනහරි ප්‍රශ්න ඇතියෙනවන කමෙන්ට් එකත් දාලා තියන මම රිප්ලයි කරන්න දමං කතා කරන්න හදන්න මේ වගේ ගානක් ආවහම මෙරේකී ගමිත සංසීර අදාළ කොහොමද අපි ගාන හදන්න කලින් තමන් හිතන්න කොහොමද මේ වගේ ගානක උත්තර ගැන මනොමෙන් අපිට උත්තර ලබාගැනීම හැකියාවක් තියෙන ලෙසිකම ගොඩක් තියෙනවා මම ටිකටිකිය පැහැදිලි කරන්න එක පාරම කරන්න බැහැ අනිත්තක මුල්ම අවදී ඉන්න කෙනෙක ගැන මේවා ඉට කලින් හදලත් නැති ගැන ගොඩක්ම පසු තත්වයකින්නවන එගොල මේ ක්‍රමවෙද දිකට පාච්චි කරන කාලයක් යනකොට ගණන් හදනකොට පුරුද්ධත් එක මේ ලේසිකම හැමදේම තමන්ටම තේරෙන්න ගන්න මම උදවක් ඉදිහට මේ කියන්න මේ වගේ ගාන කාවහම අපිට ඇත්තරම කිසිම මේ ගාන හදන උත්සාහ කරන්නේ නැතුවම හිතින් විතරක් අපිට පුළුවන් මේ හිතින් ගාන හදන් අරිකෙන කොලෑ කරම් මෙම ලියල උත්සාහ කරන්න නැතුව හිතින් හදන්න පුළුවන් හරියට හිතන්න පුරුදුුණොත් ඒ කියන්නේ මෙහෙමයි සිද්ධිය දකින්න ඕන පලවෙනිට මගේ කල්නොක් කියල තියෙනමක සිද්ධිය වෙන්න පිපිරීමක් එතව පිපිරීමට පෙර මොහොතකට පෙර සහ මොතකට පසු ගෙන අවස්ථාදකින් තමයි අපි මේ ගණනය කිරීම දිහ බලන්න එහෙමනම් ඉහළම ලක්ෂයේදී තම පිපිරීම සිද්ධන කියලා කිය තකොට අපිට තේරෙන්න්න ඕන ඉහළම ලක්ෂයේදී සිරස්සන් රචකයක් නෑ ඉගැන මේ දෙසියට අදාළ සිරස්සන් රචක දෙසිය සයින්ට ගෙනක නැක සීරෝ එක බින්දුව එක ශූන්‍ය වෙන අපිට එතනති බලපානම දෙසිය කෝසට කියනක විතර කියන්නේ දෙසිය ගුණ කිරීම භාගය ගැන සීයයි එනම් ඉහළම ලක්ෂයේදී සීයයි ප්‍රවේගය කියන එක අපිට මනෝමයෙන් ගන්න පුළුවන් පලපුරුද්ධත් එක්ක තාම සරලයි කිලෝග්‍රෑමික ස්කන්දයක් නිසි දෙකින් ගුණ කර කියල වෙනසක් වෙන්නෙත් එන අපි දන්න ඉහළම ලක්ෂය පිපිරීමට පෙර ගම්මතාවය සීයයි කියල එක හිතින්ම ගන්න පුළුවන් රයි් ඊට පස්ස අපිට තේරෙන්න ඕන ඒ සීයට සමාන වෙන්න ඕන පිපිරීමෙන් පසු තත්ත්වයක් ජම්මත අවස්ථා දෙකිරීම සමාන වෙන්න ඕන හෙන පිවිරීමෙන් පසුත් සීය ලැබෙන්න්න ඕන අපි දන්න දේ තමයි මේ ගාන කියල තියෙනවා අදාළ ස්කන්දය සමානක් කැබලි තුනකට ස්කන්දය සමාන කොටස් තුනකට බෙදෙන ගැන ස්කන්දය තුනෙන් බෙදීමක් සිද්ධ වෙනවා ස්කන්දය තුනෙන් බෙදීමක් සිද්ධ වෙනවා නම් ප්‍රවේග සංරචකය තුනෙන් ගුණවීමක් සිදුවිය යුතුයි එහෙමනොත් ඉතරයිනේ සමාන භාවය ලබාගන්න පුළුව එතුර අන්නේ වගේ බොහොම මේ සරලව මේ ගැන තරක කරලා පෑන හොල්ලන්නේවත් නැතුව කෙනෙට්ට කෙලිම උත්තරය ගන්න පුළුවන්කමකුත් මේ වගේ ගණන්වල තියෙනවා හරි ඒක කෙනෙට එක පාරාබෝධ නැත්ත මේ ගණන් හදනකොට තමන්ට තේරනොමික බොහොම සරලයි හරි එතකොට මේක උත්තරේ අපිට නිකම්ම ගන්න පුලන්කමත් තිබුණා ප්‍රවේගය අනිවාරයම 300ක් විය යුතුයි කියලා මොකද හේතුව ස්කන්දය තුනට බෙදිනා පමණින් මනිමයි 300 වුණේ හරි ස්කන්දය තුනට බෙදිලා ඒ ස්කන්ද කොටස් දෙකක්ම මේ කතාවෙන් අදාළ නැති දේවල් බවට පත්ව ගැන මේ කොටසෙන් සහ මේ කොටසින්
අපිට අදාළ නැති වෙන ඇයිද හේතුව අපි ගන්න තිරස් අතට කොටස් දෙකක්ම ගමන් කරන සිරස් හිරටද සිරස්ස පහලට අපි දන්නවා අභිලම්බව සිද්ධ වෙන දයිශිකවලින් අනි දයිශිකවලට කිසි බලපෑමක් නෑ කිය. එතොර අන්නේ කාරණාව ඔල්ුව තියෙන කෙනෙක්ට මනෝ මෙම මේ කොටස් දෙක අමතක කරලා දාන්න පුළුව. එතෝර අපිට තේරණ සිද්ධියෙන් පසු බලපාන්නේ එකම එක ස්කන්ධ කොටසක් විතරයි ඒ ස්කන්ධ කොට සැවිල්ල මුල් ස්කන්ධයෙන් තුනෙන් එකයි. එනම් දැන් තුරලා තින තුනෙන් එක කොටසක් විතරයි හෙනම් අදාළ ප්‍රවේගේ තුනෙන් ගුණවී යුතුයි කියන දැනට තර්ක කරන්න පුළුවන් වේලාසනම පෑන හොල්ලන්න නැතුව. දැ කෙනෙක්ට හිතන්න පුළුවන් යනට දැරචනා ප්‍රශ්නක දීමනතන් අපි ලියලා ගණන් හදනකොතේ ලියන පියවරවලට හැමදේටම ලකුණු ලැබෙනන්ද මිසිකිවයක් වගෙන අපිට පුළුවන් හිතින් හිතලා මේ අදාළ උත්තර ඩිරි කෑල්ල එක සිලට් කරන්න පුළුව. නමුත් මේ වගේ ගානක් පෑනක් කරන්න හදන්න කලින් හිතින් හිතන්න පුරුදුවීමේ වාසියක් තියෙනකට ඒක වාසිය තමයි අපි ගාන හදන් යනකොට මොකාකරය පොඩ්ඩක් ඉලක්කමක් එහට මේට වෙලා සුළු කිරීමේ පුංචි වරදක් ඇති වුණත් අවසාන උත්තරේ දෙපට තේරුණ අපි මුලින් හිත පුත්තරෙන මේ නාවේ මොකර වැරදීමක් අපිට ආයි එක රීචෙක් කරන්න පුළුවන් චාන්සයක් කෙනවා. හරි දේවාසය තියෙන ඉතින් ඒ කාල ඉතිරි කරගන්න පුළුවන් ඒ වගේ දේවල් තිනක මගේක පොඩ්ඩක් මතක් කරේ.